සුබම සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා අස්සසුම ප්‍රතිලාභී වල හැම දෙනෙක්වම. ඉතින් ඔන්න අස්සසුම සම්බන්ධයෙන් මාර්තු මාසයේ අස්සසුම දීමනාව සම්බන්ධයෙන් ඔයාලට සුබම සුබ ආරංචියක් තමයි අරගෙන අවිලා තියෙන්නේ. ඉතින් වීඩියෝ අවසානයේත් එක්ක නරඹන්න. ඉතින් ඒ වගේම channel එකට අලුත් කෙනෙක් නම් ඔයා අපේ channel එකේ පළවෙනි වතාවට වීඩියෝ බලන කෙනෙක් නම් ඔයාලට පුළුවන් අපේ channel එක subscribe කරලා අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙන්න. මොකද කියනවා නම් අස්සසුම සම්බන්ධයෙන් නවතම තොරතුරු අපේ channel එකකින් ඉක්මනින්ම අරගෙන එනවා. ඉතින් ඔයාලට ඒකට කරන්න තියෙන්නේ මේ වීඩියෝ එක පල්ලෙහා පෙනෙන subscribe button එක click කරලා ඊට එහා පැත්තේ මතුවෙන bell icon එක touch කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් ඒ වගේම අපේ නාලිකාව අනිවාර්යයෙන්ම subscribe කරලා එකතු වෙන්න. ආශ්වාසම සම්බන්ධයෙන් සියලුම ගැටලු මුදල් හරි නැත්නම් බැංකු ගිණුම් වල කුමන හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් අපේ channel එකේ මේ වීඩියෝ එකට පල්ලෙහාන් comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් ඔන්න අස්සසුම මාර්තු මාසයේ අස්සසුම දීමනාව බැංකුවට වැටෙන දිනය පිළිබඳව තමයි සාකච්ඡා කරන්න යන්නේ. ඉතින් බැංකුවට වැටෙන්න කලින් සිස්ටම් එකට වැටෙනවා. ඉතින් ඔයාලා දන්නේ නැති සිස්ටම් එකේ දවස් දෙක තුනක් තිබිලා තමයි මෙන්න මේ විදිහට බැංකු ගිණුම් වලට බැහැ වෙන්නේ. ඉතින් සිස්ටම් එකට මාර්තු මාසයේ දීමනාව මාර්තු 5 වෙනිදාත් 10 වෙනිදාත් අතර වැටෙනවා. ඒ කියන්නේ මෙන්න මේ දින 5 ඇතුළත සිස්ටම් අප්ඩේට් කරනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. පළවෙනි අදියරේ දෙවෙනි අදියරේ හැම කෙනෙක්ගෙම. ඉතින් හැමෝගෙම එක සැරේ අප්ඩේට් වෙන්නේ නැති වෙයි. මොකද ඊනොට සිස්ටම් එකින් එක තමයි අප්ඩේට් කරන්නේ. ඉතින් 10 වෙනිදා වෙනකල් සිස්ටම් අප්ඩේට් කරනවා. ඉතින් 10 වෙනිදා අප්ඩේට් කරපු සිස්ටම් දින 3ක් මුදල් තිබිලා සිස්ටම් එකේ බැංකු ගිණුම් වලට වැටෙනවා. ඉතින් ඒ කියන්නේ ඔයාලට 13 වෙනිදාට මෙන්න මේ විදිහට අස්සසුම් මුදල් බැංකු ගිණුම් වලට මාර්තු මාසයේ දීමනාව ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේක 100%ක්ම විශ්වාස කරන්න එපා. මොකද කියනවා නම් මේවත් තොරතුරු මම හොයලා තමයි අරගෙන එන්නේ වෙබ්සයිට් වලින්. ඉතින් ඒ තොරතුරු වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අපි බලමු තොරතුරු වෙනස් වුණොත් එහෙම ඉදිරියේදී අරගෙන එන්නම්. ඉතින් අන්න මුලින්ම කිව්වා මේ දින හරියටම ෂුවර් කරන්න එපා. අපිට දැන් ලැබිලා තියෙන තොරතුරු අනුව තමයි අරගෙන අවිලා තියෙන්නේ. මොකද කියනවා නම් අස්සසම කියන්නේ විටින් විට වෙනස් වෙන දෙයක්. එහෙනම් ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හමුදුරු ඔයගොල්ලන්ට සුබ දවසක්.